Hi, welcome to our YouTube channel. ඉතින් ඔයාලට මම වැදගත් දෙයක් කියලා දෙන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් අපේ channel.lk page එකේ අලුතෙන්ම ගේම් එකක් introduce කරන්න හදනවා. ඉතින් ඒක කරන විදිහ තමයි ඔයාලට මම කියලා දෙන්නේ. ඔයාලටත් business එකක් කරනවා නම් මේ ගේම් එක කරලා බලන්න. ඉතින් අපි මුලින්ම මම මේක කලිනුත් කරා. ඉතින් ඒ නිසා කලින් තිබ්බ ඔක ඇතුළේ තිබ්බ චිට් ටිකත් අපි අයින් කරලා හොඳින් හේදුවා. මොකද ටිකක් පරණ වෙලා ඒ කියන්නේ පරණ ගොඩක් කාලයක් අපි මේ ගේම් එක කරලා ඒ නිසා වෙතෙන් පටන් ගන්න ඕන හින්දා අපි මේ විදිහට බෝල් ටික මුලින්ම හේදුවා. මේකේ කලර් බෝල් එකයි ඒ වගේම ට්‍රාන්ස්පරන්ට් එක පියනකුයි තමයි තියෙන්නේ. ඉතින් ඔන්න ওই විදිහට මම ගණන් කරලා ඔක්කොම බෝල්ස් ටික අයින් කරගන්න එක තමයි කරන්නේ. ඉතින් මම බිස්නස් කරන අයට උදව් කරනවා. ඒ වගේම හෝල්සේල් අයිටම්ස් දෙනවා. ඔයාලට මගේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න විතරයි තියෙන්නේ. 078 296 52 14 නම්බර් එකට WhatsApp මැසේජ් එකක් දාන්න. ඉතින් මෙන්න මේ ලකි බෝල් ගේම් එක ඔයාලට තේරෙන්නේ නැත්නම් ඔයාලගේ බජට් එක හරියට හදන්න මම ඔයාලට කියලා දෙන්නම්. ඉතින් මෙන්න මේ විදිහට අපේ පියන් ටිකත් අයින් කරගන්න හොදලා ඔයාලට මේවා මෙන්න මේ බෝල් ඕනනම් දරාසෙන් ගෙන්න ගන්න පුළුවන්. දරාසෙන් ගෙන්න ගන්න පුළුවන් මෙන්න මේ බෝල්ස් මම ගෙන්න ගත්තෙත් එහෙම තමයි. හරි ඉතින් බෝල්ස් ඔක්කොම දැන් හොදලා ඉවරයි. බෝල්ස් ටික හොදලා ඉවරලා අපේ ටික වේලෙන් තියන් තමයි දැන් ඕනේ. මම කලින් charms දාලා තිබ්බ මේ බෝල් වලට ඒ charms ටික තමයි මම ඔය අයින් කරගත්තේ. ඉතින් දැන් අපි මේ බෝල් ඔක්කොම වේලෙන් තියන්න ඕනේ. මොකද අපි මේවට චිට් දාන්න ඕනේ. ඉතින් අපේ කලින් තිබ්බ ලකී බෝල් එකේ තිබ්බේ ඕනිම බෝල් එකක් රුපියල් 150යි කියලා තමයි. ඒත් ඉතින් අපි හිතුවා girls boys දෙකම තියෙනවා මේකේ. ඉතින් අපි හිතුවා මෙන්න මේ විදිහට කට්ටියට වෙන් කරන්න. මුලින්ම මම දැන් ওই වෙන් කරලා හදාගෙන තියෙන්නේ. මේකෙදි අපි ස්කින් කෙයාර් අයිටම්ස්, මේකප් අයිටම්ස්, ජුවලරි අයිටම්ස් වගේ හෙයාර් අයිටම්ස් කොටස් වෙන් වෙන්ව බෙදලා තියෙන්නේ. හරිද? මේ විදිහට චිට් කොලයක් අරගෙන අපි මුලින්ම කපා ගන්නවා තීරු. හරිද? ඒ කියන්නේ දැන් ගොඩක් ගෑල් ළමයි ඉන්නවා පෙලක් අය කොණ්ඩේ හෙයාර් එක ගොඩක් දිග නැති අය. ඉතින් එයාලා හෙයාර් අයිටම්ස් වලට කැමති නැහැ. ඉතින් එයාලගේ ඕඩර් එකේ හෙයාර් අයිටම්ස් ආවොත් ඊට පස්සේ ඒක චේන්ජ් කරන්න ඕන ගොඩක් ප්‍රශ්න වෙනවා. ඒ නිසා තමයි අපි මේ විදිහට ලකී බෝල් එකක් හදන්න තීරණය කරේ. ඉතින් මුලින්ම අපි මේ විදිහට තීරු මේ විදිහට දෙකට නමලා තීරු ටික කපා ගන්නවා. මම රූල් 3න් 3ට වගේ තමයි කපා ගත්තේ. ඔයාලට කැමති සයිස් එකට ඔයාලට කපා ගන්න පුළුවන්. ඉතින් ස්කින් කෙයාර් අයිටම්ස් වලට අපි අයිටම්ස් 10කුත් මේකප් අයිටම්ස් වලට අයිටම්ස් 10කුත් ජුවලරි වලට අයිටම්ස් 8කුත් හෙයාර් අයිටම්ස් වල අයිටම් 8කුත් දාලා තියෙනවා. ඉතින් ඉස්සරහට ස්ටෝර් එකට එන අලුත් අයිටම්ස් එක්ක මේක වෙනස් වෙනවා. අපේ වැඩිම බෝල් එක තියෙන්නේ බෝයිස් බෝල් එක. බෝයිස් බෝල් එකේ රුපියල් 200යි. නැත්නම් ස්කින් කෙයාර් අයිටම්ස් එක රුපියල් 100යි. මේකප් අයිටම්ස් රුපියල් 100යි. එතකොට ජුවලරි අයිටම්ස් රුපියල් 100යි. ඒ වගේම හෙයාර් අයිටම්ස් එකත් රුපියල් 80යි. ඉතින් මෙන්න මේනවා මේ තියෙන මම හදාගෙන තියෙන බෝඩර් එක. මේ මුලින්ම ස්කින් කෙයාර්, එතකොට මේකප් මේ විදිහට මම ඔයාලට පෙන්නන විදිහට මම ඉස්සෙල්ලම කොලයක මංගාව තියෙන අයිටම්ස් ටික වර්ග කරලා බෙදාගෙන තියෙනවා. ඊළඟට මම කරන්නේ මම මුලින්ම වොයිස් අයිටම් ලියන කොලය තමයි තෝරගත්තේ. වොයිස් අයිටම් වලට වෙන වශයෙන් නැහැ. ඉතින් මංගාව දැන්ට තියෙන ටිකට මම ටික් දැම්මා. ටික් දාලා මම ඒ ටික බෝල්ස් වල ලියාගෙන තමයි දැන් හදන්නේ. මෙන්න මේ වගේ අපි කපාගත්ත චූටි තීරු වල අපි ඒ අයිටම්ස් වල නම් ලියනවා. එතකොට බෙල්ට් ඒ කියන්නේ වොලට්ස් ඊට පස්සේ රින්, නෙක්ලස් මේ වගේ හැම එකක්ම. ඉතින් ඔයාලට රුපියල් 200කට බෙල්ට් එකක් හම්බ වෙනවද කොහෙන්වත්? වොලට් එකක් හම්බ වෙනවද? නෑනේ. හෝල්සේල් ප්‍රයිස් එකටත් වඩා අපේ අඩුයි එහෙම ගන්නව නම්. ඉතින් මම මෙන්න මේ විදිහට ලිව්වා. මෙන්න මේ විදිහට තමයි මම ඔය ඕනි ඒ කියන්නේ ඒ අයිටම්ස් වල නම් චූටි චිට් වල ලියනවා. ලියලා ඉස්සරහට අපි බලමු මොකද්ද කරන්න කියලා මම. ඉතින් මේ බෝල්ස් අපි අවම ගාණක් ගන්න ඕනි කියලා දාලා නැහැ.
ඒ කියන්නේ බෝල්ස් එකක් වුණත් ගන්න පුළුවන්. අපි ඔයාලා ඉල්ලන වර්ගයේම ගන්නත් පුළුවන්. මේ වර්ගයකින් එක ගානේ උනත් ගන්න පුළුවන්. ඔයාලට රූල් එකක් තියෙනවා. ඒ රූල් එක තමයි ඔයාලට අපි මේ ඔයාලා ඉල්ලන අයිටම්ස් වල බිල් එක කියන්නේ ඔය ඒ කියන්නේ තියෙන අයිටම්ස් වල ෆොටෝ එකක් මම දානවා. ඒ ෆොටෝ එකේ ඔයාලා අකමැති අයිටම්ස් දෙකක් ඇඩ් කරන්න පුළුවන්. ඔයාලට ආවොත් ඒක අයින් කරන්න කියලා. ඒ අරගෙන වෙන මුකුත් අයිටම්ස් අයින් කරන්න බෑ. ඉතින් නිල් පාට බෝල් වල තමයි අපි මේක දාන්න හිතුවේ. ඉතින් මේ විදිහට චිට් එක නමාගෙන අපි ඔක්කොම බෝල්ස් වලට මෙන්න මේ විදිහට දානවා. ඔතන බෝල්ස් 11ක් තියෙනවා. ඉතින් මේ විදිහට අපි රෙඩ් බෝල් එකත්, පින්ක් බෝල් එකත්, ග්‍රීන් බෝල් එකත් මේ විදිහට හදා ගන්න ඕන. ඉතින් ඉක්මනට මම මේ ටික හදා ගන්නවා. ඉතින් එදා charge එක තිබ්බෙත් නැහැ ෆෝන් එකේ. ඒක තමයි අඳුරුයි වගේ පේන්නේ. ඉතින් charge එක තිබ්බෙත් නැහැ. මම ওই බ්ලූ බෝල් ටික හදලා අන්තිම ටිකේ charge එක තිබ්බේ නැති නිසා ඒ ටික මම හදලා තිබ්බා. ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මේ තියෙන ඉතින් මම අයිටම්ස් ටික මේ විදිහට බෝල් වලට දාලා හදාගෙන වෙන් කරත් ගත්තා. ඊට පස්සේ මම අර කියපු චිට් එක තමයි මේ ඉස්සරහින් තියෙන්නේ. ඉතින් ඔයාලා බලන්න මේ තියෙන අපි ගාව තියෙන බෝල්ස් ඒවා. බෝල් 10ක් තියෙනවා. එක බෝල් එකක් රුපියල් 200යි වෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් තියෙන අයිටම්ස් ටික. ඊළඟට එක අපි එලෙව්වා. ඊළඟට මේ තියෙන ස්කින් කෙයා. ඉතින් ඔයාලා හිතනවද රුපියල් 100ට ඔයාලට ලිප් බාම් එකක් ගන්න පුළුවන් වෙයි කියලා. මේකේ මාස්ක් හැම එකක්ම තියෙනවා. ලිප් මාස්ක්, අයි මාස්ක් ඕනි එකක් රුපියල් 100යි. ඉතින් ඔයාලා හිතනවද වෙන කොහෙන්වත් ඔයාලට මේ ප්‍රයිස් එකට ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මේකප් අයිටම්ස් රුපියල් 150යි. ඔයාලා බලාගෙන යන්න. ජුවලරි අයිටම්ස් රුපියල් 100යි. ඉතින් කපල් බ්‍රේස්ලට් එකක් රුපියල් 100ට හම්බෙනවා. බ්‍රේස්ලට් දෙකක්ම රුපියල් 50යි වෙන්නේ ඉතින්. එක බ්‍රේස්ලට් එකක් එහෙම බලනවා. ඊළඟට හෙයා අයිටම් මේ තියෙන හෙයා අයිටම් එකත් ඒකත් හරි අපි ඔක්කොම ටික දැන් එලෙව්වා. දැන් තියෙන්නේ අපේ රූම් එක අස් කරගන්න. ඉතින් අද අගෝස්තු 1 වෙනිදා අදින් අපේ මේ ගේම් එක ආරම්භ වෙනවා. ඉතින් ඔයාලටත් අපෙන් ඕඩර් දාගන්න පුළුවන්. ඒ වගේම බිස්නස් එකක් කරන කෙනෙක් නම් ඔයාලට මොනවා හරි තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් මේ බිස්නස් එක ගැන මගේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න තියෙන්නේ. මගේ නම්බර් එක 078 296 52 14. ඉතින් මෙන්න මේ විදිහට අපි ගාව තියෙන අයිටම්ස් ටික ඒ කියන්නේ දැන් අපිට ලොකු ඉඩ ප්‍රමාණයක් ගන්න අර ටිකට. ඒ නිසා මම එහෙම එහෙට මෙහෙට කරලා ඔය ලස්සනට හදාගන්නේ අපිට අයිටම් ටික තියාගන්න පුළුවන් විදිහට. ඉතින් ඔයාලත් ඔයාලගේම කියලා බිස්නස් එකක් අලුතෙන් පටන් ගන්න අපේ අයිටම්ස් ගොඩක් quality ඒ වගේම අඩු මුදලකට ගන්නත් පුළුවන්. ඉතින් ඔයාලා ඔයාලගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක්ට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක්ට වගේ අයිටම්ස් දෙන්න තියෙනවා නම් අපිට මැසේජ් එකක් දාන්න. ඒ වගේම ඔයාලගේ බිස්නස් එක ඉදිරියට කරගෙන යන්න මොනවා හරි තියෙනවා නම් ඒව ගැනත් අපිට මැසේජ් එකක් දාන්න ඉතින් මෙන්න මේ විදිහට උඩ තමයි මම ඊතුරු අයිටම් ටික තියලා මේ විදිහට රූම් එක ඩෙකොරේට් කරගත්තා.